Hi guys, idea එකේ තවත් වීඩියෝ එකක් අරන් ආවේ. මේකත් පොඩි වීඩියෝ එකක්. මම මේක කට්ටියට කියලා දෙනවා කොහොමද ChatGPT 4 එක free use කරන්න කියලා. මේක 100% free use කරන්න පුළුවන්. ඔයාලා credit card add කරන්නවත්, personal details මුකුත් add කරන්නවත් විදිහක් අවශ්‍යතාවයක් නැහැ. මේක ඔය කට්ටියට account එකක් use කරන්න පුළුවන් විදිහක්. මේක ගොඩක් දුරට shared account එකක් වගේ තමයි වැඩ කරන්නේ. ඔය කට්ටියට සල්ලි දීලා ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම විදිහ. රෙකමන්ඩ් කරන්න පුළුවන් විදිහ කට්ටියට ඒක සල්ලි දීලා ගන්න පුළුවන් නම් හොඳයි. මේ වගේ එකක් යූස් කරන්න සල්ලි දීලා ගන්න බැරි කට්ටියට තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. එතකොට කට්ටියට සල්ලි දීලා ගන්න බැරි වුණත් ඒ ෆීචර්ස් ටික යූස් කරන්න පුළුවන් මේ මෙතඩ් එක යූස් කරලා. හරි වැඩි කතාවක් නැතුව මේ අපි වැඩේ කරමු. සාමාන්‍යයෙන් අපිට තිය ෆ්‍රී හම්බෙන්නේ ChatGPT එකේ ගොඩක් ලිමිටේෂන් තියෙනවා. ඒ තින්කින් පැත්තත් එහෙමයි සහ ඔයාලට ඉමේජ් ජෙනරේෂන් පැත්ත එහෙම බැලුවත් ගොඩක් ලිමිටේෂන් තියෙනවානේ. මේක කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඒ ප්‍රශ්න තියෙනවා දවසකට ආව ගන්න පුළුවන් අවුට්පුට් වල ලිමිටේෂන් එකක් තියෙනවා. ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔය කට්ටියට මේක ඒ ලිමිටේෂන් ටික නැතුව ඔය කට්ටියගේ වැඩ ටික කරගන්න පුළුවන් මම මේ කියන මෙතඩ් එකෙන්. හැබැයි සල්ලි දීලා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් සල්ලි දීලා ගන්න. ඒක තමයි මම රෙකමන්ඩ් කරන්නේ. බැරි කට්ටිය මේකෙන් වැඩක් ගන්න පුළුවන් විදිය තමයි මම කියලා දෙන්නේ. හරි බලමු අපි කොහොමද වැඩේ කරන්න කියලා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කට්ටියට ලින්ක් එකක් දාලා තියන්නම් වෙබ්සයිට් එක. ඔය කට්ටිය ඉස්සලාම මේ සයිට් එකට යන්න ඕන. හරි මේක තමයි වෙබ්සයිට් එක. මේකෙන් තමයි අපි ෆ්‍රී account එක ගන්න ChatGPT 4 එකට. මම ලින්ක් එක පල්ලෙහාට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ලින්ක් එකෙන් ඔය කට්ටියට සයිට් එකට එන්න පුළුවන්. මේක ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. කට්ටිය පොඩ්ඩක් try කරලා බලන්න. හැබැයි ඔය කට්ටියගේ personal details මේකට use කරන්න එපා කිසිම දෙයකට. personal primary ඔය කට්ටියගේ primary mail address අනම්මනම් ඒ වගේ දේවල් use කරන්න එපා. phone numbers එහෙමත් ඔය කට්ටිය එහෙම පොඩ්ඩක් තමන්ගේ privacy එක තියාගෙන වැඩ කරන්න. හරි අපි බලමු කොහොමද ChatGPT account එක ගන්න කියලා. අපි ඉස්සලාම මේකේ account එකක් හදලා register වෙන්න ඕනේ. කට්ටිය නමක් දෙන්න මොකක් හරි මම මේ details ටික fill කරනවා. කට්ටියගේ detailsම වෙන්න ඕනේ නැහැ. දීලා හදා ගන්න පුළුවන් account එක. හරි මම මේ විදිහට මගේ details ටික fill කරගත්තා. ඊට පස්සේ මෙතනින් register දෙන්න. හරි මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි කට්ටිය අරන් එන්නේ. ලොග් වුණාට පස්සේ මේක කට්ටියට පර්චේස් කරන්නත් පුළුවන්. මේ වගේ අනිත් ඔප්ෂන් නම් පාවිච්චි කරන එක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඊට පස්සේ මෙතන එනවා ෆ්‍රී දෙන ඒ කියන්නේ ෆ්‍රී ගන්න පුළුවන් accounts ගන්න පුළුවන් site තමයි මෙතන තියෙන්නේ. මෙතන අපි යන්න ඕනේ CGA කියන එක ChatGPT කියන එක තමයි දෙන්නේ. මේක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔය කට්ටියට මෙතනින් official website කියන එක ක්ලික් කරලා official site එකට යන්න පුළුවන්. එන්න ChatGPT එකට මෙතන login button එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට දීලා දෙන mail address එක මෙතනින් copy කරගන්න. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා ඒක paste කරන්න. ඊට පස්සේ continue ආයෙත් දෙන්න මේකට මේ දීලා දෙන password එක copy කරගන්න. ඊට පස්සේ එතන paste කරලා continue දෙන්න. හරි මෙතන ඊට පස්සේ වෙරිෆිකේෂන් කෝඩ් එකක් ඉල්ලනවා one time. ඔය කට්ටියට වෙරිෆිකේෂන් කෝඩ් එක ගන්න පුළුවන්. මෙතන මේ දීලා තියෙන link එකෙන් මේ link එක ක්ලික් කරන්න. මෙතන මේ දීලා තියෙන මෙතන පල්ලෙහාට මේ ඔය කට්ටියට වෙරිෆිකේෂන් කෝඩ් එනවා නිතරම. කට්ටියට මේක එකපාරින් ආවේ නැත්නම් නැවත නැවත try කරලා බලන්න පුළුවන්. දැනට අපි මේක copy කරලා බලමු. මේක එකපාරින්ම log වුණා. සමහර වෙලාවට අතන error එකක් එනවා verification code එක not valid කියලා. එතකොට ඔය කට්ටියට මේක refresh කරලා මෙතනින් ගන්න පුළුවන් අලුත්ම verification code එක. හරි මේ වගේ තමයි log වුණාම ඉස්සෙල්ලාම අපිට එන්නේ. මෙතන අපේ personal account එක වෙන්නනවා. මෙතන ඒ කට්ටියගේ work space එක වෙන්නනවා. මේක team account එක කියන්නේ
ඔයා විතරක් නෙමෙයි මේක යූස් කරන්නේ තව කට්ටිය මේ account එක යූස් කරනවා. හැබැයි ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේක යූස් කරන්න පුළුවන්. හරි මම මේක ක්ලික් කරනවා. හරි. දැන් ඔය කට්ටියට බලන්න පුළුවන් මෙතන ChatGPT 4 තියෙන්නේ. මේ ඉතුරු ටිකක් සාමාන්‍යයෙන් පේ කරාම එන එක ඒවා. මෙතන මේක පේ කරලා ගන්න පුළුවන් version එකම තමයි 4 කියන්නේ. ඔයාලට free use කරන්න පුළුවන් image generation වලට ඊට පස්සේ කට්ටිය research වැඩ වලට ගොඩක් දේවල් වලට මේ version එක use කරන්න පුළුවන්. මොකද මේක අපි free use කරන version එකට වඩා ටිකක් advance සහ limitation ගොඩක් අඩුයි. ඔයකට මෙතන බලා ගන්න පුළුවන් දැනටම කට්ටිය use කරපු chat තියෙනවා. ඔයකට ඒවා බලා ගන්නත් පුළුවන්. මෙතනින් වෙනම ඔය කට්ටියට new chat එකකින් වැඩේ කරන් යන්නත් පුළුවන්. හරි මෙතන මේක නිතරම සිලෙක්ට් කරලා තියාගන්න ChatGPT 4 කියන එක සහ ඔය කට්ටිය අනිවාර්යෙන් මේ account එක use කරද්දී ඔය කට්ටියගේ personal photos mail address phone numbers වගේ use කරන්න එපා මේ chat වලට. මොකද තව කට්ටිය මේ chat access කරනවානේ. ඒක ඔය කට්ටියගේ privacy එකට ප්‍රශ්නයක් වෙනවානේ. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා. ඔය කට්ටිය content creation research වැඩ වලට image generation වලට මේක පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මෙතන කට්ටියට බලා ගන්න පුළුවන් account එක මේක select වෙලා තියෙන්නේ. මේක කට්ටියට ChatGPT 4 එකේ කරන්න පුළුවන් ඔක්කොම වැඩ ටික කිසි issue එකක් නැතුව කරගන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න මේකේ ඔය කට්ටියගේ personal details share කරන්න එපා. ඔය කට්ටියට මේ Sora ගේම ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. හරි. මෙතන මේ teammates කියලා එකක් තියෙනවා මෙතන. මේවට කට්ටිය add කරන්න යන්න එපා. එතකොට ඔය කට්ටියගේ account එක ban වෙන්න පුළුවන් සහ වැඩ නැතුව යන්න පුළුවන්. ඔය කට්ටිය නිතරම මේ ඔය කට්ටියගේ වැඩේ විතරක් මේකෙන් කරගන්න බලන්න. ඔකට නැවත මේකට ගිහින් බැලුවොත් මේ පේනවා නේද ගොඩක් කට්ටිය මේකට log වෙනවා නිතරම. ඒ account එකේ අර verify log වෙන හැම සැරේම දෙන OTP එක තමයි මෙතන පෙන්නන්නේ. ඔය කට්ටියට මේ account එකෙන් log out වෙලා නැවත log වෙලා පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඔයකට මේ වගේ තව වීඩියෝ ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මොනවා සම්බන්ධයෙන් ඕනි කියලා. පුළුවන් නම් subscribe එකකුත් දෙන්න. Thank you.